සෙලාන් බැංකුව සුහද හදක් ඇති දේශීය බැංකුව. අද අපි ඇවිල්ලා තියෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ ප්‍රදේශයට. ඉතින් රත්නපුර කිව්වම ඕනම කෙනෙක්ට මුලින්ම මතක් වෙන්නේ මැණික්. මොකද මැණික් ව්‍යාපාරය ඔස්සේ රත්නපුර දිස්ත්‍රික්කයේ බැබළුණා වගේම රටට විශාල විදේශ විනිමයක් ගේන්න මැණික් ව්‍යාපාරයට රත්නපුර දිස්ත්‍රික්කයට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් මේ විදිහට මැණික් ව්‍යාපාරය ඔස්සේ පොඩි තැනින් පටන් අරගෙන ලොකු ගමනක් ගියපු ව්‍යවසායකයෙක් හොයාගෙන තමයි අද අපි ඇවිල්ලා තියෙන්නේ. මේ ඔබ පානගනා මග අපේ ඉන්නේ. ලක්ෂිත ජෙම්ස් ඇහලියකොට ප්‍රදේශයේ මැණික් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ නාමයක්. ලක්ෂිත ජෙම්ස් අධිපති ලක්ෂිත ප්‍රදීප් රත්නසිරි මහතා නවීන තාක්ෂණය සමගින් මැණික් ක්ෂේත්‍රය ඉදිරියට ගෙන යන ව්‍යවසායකයෙක්. මැණික් ගැනීම විකිණීමට අමතරව ඔහු ප්‍රකට වන්නේ ගෙව්ඩ කර්මාන්තය සඳහායි. අධිතාක්ෂණිකව ගෙව්ඩ පිලිස්සීම මගින් ඔහු ඒවා වටිනා මැණික් බවට පත් කරනවා. ඉතින් අද දවසේ කතා කරන ඒ ව්‍යවසායකයා තමයි ඇහැලියගොඩ ලක්ෂිත ජෙම්ස් ආයතනයේ අධිපති ලක්ෂිත ප්‍රදීප් රත්නසිරි මහත්මයා. ආයුබෝවන් මුලින්ම ඔබතුමාට. ආයුබෝවන්. ලක්ෂිත මහත්මයා දැන් මේ මැණික් කියන ව්‍යාපාරය ගත්තොත් එහෙම ගොඩාක් ක්ෂේත්‍රයන් වලට විහිදිලා තියෙන ව්‍යාපාරයක්. ඔබතුමාගේ ලක්ෂිත ජෙම්ස් කියන ආයතනය කොයි වගේ ස්වභාවයකින්ද විහිදිලා තියෙන මොන මොනවද මේ ආයතනය සිද්ධ වෙන්නේ? මේකේ මේ ඇත්තටම අපි ජෙම් ගන්නවා මේ බයි ඇන්ඩ් සේල් කරන්නේ. ඒ අමතරව ගල් පුච්චනවා. අර ගෙවුඩ පුච්චනවා. ඒ වගේ තව පතල් කරනවා. ඒ වගේ ගොඩක් මේකේ තියෙනවා ගොඩක් දේවල්. පතල් කරනවා සාමාන්‍යයෙන් පතල් සාමාන්‍යයෙන් දැන් අලුත් නවීන ක්‍රම දාගෙන කරනවා බැකෝ යන්ත්‍ර වලින් තමයි ගොඩක් කරන්නේ. ඉතින් ඒවැ කරනකොට ඉතින් සෑහෙන ලොකු පස් කඳු වගේ දේවල් මේ ගරනවා ගොඩක්. ඊට පස්සේ ඒවට ඉතින් සේවකයෝට ටිකක් අඩුයි ලොකු වියදමක් යනවා ඉතින්. ඒ වගේ තමයි වෙන්නේ. එතකොට බයින් ඇන්ඩ් සෙලින් එක කොහොමද වෙන්නේ මැණික් ගන්න? අපි මැණික් දැන් ඔය පතල් කට්ටිය ගේනවා වෙලෙන්දු අතර තියෙනවා වෙන්දේසි වගේ තියෙනවා. ඒ කියන්නේ ගොඩක් කට්ටිය ගෙන්නලා මේ තුන්ඩු දාලා මේ වැඩිමිල වලට ඉල්ලන කෙනාට දෙනවා ගල්. දැන් ඒව අරගෙන මේ පුච්චන්න තියෙන ඒවා පුච්චනවා. අනික් ඒවා ඉතින් ඔය කොළඹ බැංකොක් කරේම ගිහිල්ලා ගොඩක් විකුණනවා. එතකොට මේ සාමාන්‍ය ලක්ෂිත ජෙම්ස් ආයතනයෙන් සිද්ධ වෙන ප්‍රධාන කාර්යයන් මොනවද? කොහොමද විදේශ විනිමය රටට ගේනවද? කොහොමද ඒකත් පොඩ්ඩක් අපිට. ඔව් මේ අපි ගල් කපල මේ දැන් ගෙවුඩ පුච්චලා උපදාලා කපලා උපදාලා මේ බැංකොක් වල බයර්ලට විකුණනවා. විකුණලා එහෙන් ඉතින් අර ඩොලර් අරෙමින් ලංකාවට ගේනවා. ඇත්තටම මේ මගේ නම් ඉතින් අර ලොකු සේවකී කට්ටියක් නැහැ. මම තමයි ඔක්කොම කරන්නේ. අර ඉතින් අපි පිටට දීලා තමයි ගල් වැඩ කරන්නේ. ඔක්කොම අපි ගාවම සේවකයෝ නැහැ. ඉතින් ඒක අර මහා පරිමාණින් කරන අය ගාව ඉතින් ගොඩක් එහෙම තියේ. ඉතින් අපි ඉතින් පිට අය දිනවා ඒ කට්ටියට දීලා ගල් වැඩ කරලා ඒ වගේ සේවක මණ්ඩලයක් තමයි ඉන්නේ. කොහොමද මේ පතල්ලා මේ කටයුතු සිද්ධ වෙන්නේ? ආයතනයක් තියෙනවද කොහෙද ලොකේෂන්? ඔව් දැන් පතල් තියෙනවා මේ ඇහැලියගොඩ අවට. එතකොට ගැට හැත්තේ ඔය මීන්නාන අයිස්සාවෙල්ල ඒ ටිකේ පතල් ටිකක් කරනවා. ඊට අමතරව රත්නපුර කුරුවිට මේ ඒ වගේ එහෙත් තියෙනවා. ඉතින් අපේ පතල් ටික නම් තියෙන්නේ මේ ගැට හැත්තේ මේ අයිස්සාවෙල්ල. ලක්ෂිත මහත්මයා දැන් මේ ව්‍යාපාරේ කොයි කාලෙද පටන් ගත්තේ? කොහොමද පටන් ගත්තේ? අපි අතීතයත් මතක් කරමු. ඔව් ඇත්තටම මේක අපේ තාත්තලා හැම තමයි මේ ව්‍යාපාරේ අරගෙන ආවේ. ඉතින් ඒ කාලේ එයාලගෙන් අර පොඩි පොඩියට එයාලා ගේන ගල් බල්ලා මේ ඉතින් මේ ඒක චුට්ට චුට්ට ඉගෙනගෙන සාමාන්‍ය මේ ව්‍යාපාරේ ඉතින් අර මැණික් හඳුනා ගන්න ඕනේ. එක එක පාට වර්ග තියෙනවා. ජාතිය නැති ගලුත් තියෙනවා. ඉතින් ඒවා ඉතින් දෙමාපිය බරෙන් මේ අර හැමෙන් ඒ වගේ වලින් තමයි මේක අඳුරගන්නේ. ඇත්තට ඊට පස්සේ ටවුන් එකට ගිහිල්ලා ඒ ගල් කෑල්ල දෙක තුන අරගෙන ගිහිල්ලා මේ විකුණලා ඒ වගේ තමයි ඉගෙන ගත්තේ. දැන් අවුරුදු 20කට විතර කලින් තමයි මේක ව්‍යාපාරයට බැස්සේ. ඒ තාත්තගේ මාර්ගයෙන් තමයි මේකට මැදිහත් වුණේ.
ලක්ෂිත මහත්මයා දැන් ඕනම ව්‍යාපාරයක් කරද්දී අභියෝග කියනක අනිවාර්යයි. දැන් මැණික් ව්‍යාපාරය කියන්නේ සෑහෙන ලොකු දේවල් ප්‍රමාණයක් ඉගෙන ගන්න තියෙන සහ තරඟකාරීත්වය වැඩි ශේෂ්ත්‍රයක්. මේ ව්‍යාපාරය ඇතුලේ ඔබතුමා ගොඩනගද්දී මොනවද මුණ දීපු අභියෝග? ඇත්තටම මේ කාලේ එක කාලයක් ආවා අර කොයිඩ් කාලේ. ඒ කාලේ ඇත්තටම ජෙම් මේ පිටට යන්නම බෑ, අරගෙන යන්න බෑ. ඒ කාලේ ඉතින් සෑහෙන්න අමාරුයි. ඒත් අපි අර බේරුවල පැත්තට ගිහිල්ලා ගොඩක් ගල් මේ එහෙම විකුණලා තියෙනවා. ඉතින් ඒ වෙලාවේ මුදල් හදල් එහෙම ගන්න හරි අමාරුයි. මේ ඉතින් සල්ලි එන්නෙම නැහැ. ඉතින් පිට වෙන්නත් විදියක් නැහැ. කොයිඩ් හින්දා මේ කවුරුත් වෙනදාමට එන්නෙත් නැහැ. ඉතින් ඒ වෙලාවේ ඉතින් ගොඩක් ටිකක් සෑහෙන අසරණ වුණා. ඒ වෙලාවේ මේ ජෙම්පීල් ටික ඇත්තටම ගොඩක් කාලයක්ම නවත්තලම හිටියා. ඉතින් ගල් ගොඩක් අතේ තිබුණා. මේ බිස්නස් එකක් කරගන්න කවුරුත් එන්නෙත් නැහැ. ඒක නිසා මේ අර වෙනද මට්ටම නම් හොඳටම බහැලා තිබුණා ඒ කාලේ. ඒ කාලේ ඉතින් සෑහෙන අමාරුවෙන් තමයි ගියේ. පටන් ගත්ත කාලෙම ගල් සාමාන්‍ය අර බර්න් කරන පැත්තට ඉස්සෙල්ලාම යොමු වුණා. ඒකට මේ සංස්ථාවේ ගිහිල්ලා චුට්ටක් ඉගෙන ගත්තා. ඒ කියන්නේ මේ ඒවා තියෙනවා මේ ගල් කපන හැටි කියා දෙනවා, පුච්චන හැටි ගල් අඳුනා ගන්න. ඒ කෝස් එක නම් ටිකක් කරා. ඒ කරලා ඇවිල්ලා මේ අපේ අර අයියලා වගේ ඉන්නවා. එයාලා පොඩ්ඩක් ජෙම් කරනවා. ඒ කට්ටිය ගාවට පොඩ්ඩක් ගිහිල්ලා පොඩ්ඩක් ඉගෙන ගත්තා. එහෙම තමයි උනේ. ඔව් ඇත්තටම අපි ඉස්සෙල්ලාම මේ ජෙම් පැත්තේ මේ බැංකුවක් ගන්න අපේ අයියා කෙනෙක් තමයි ඉන්නේ. මේ එයා ඒ පැත්ත හොඳටම දන්නවා. ඉතින් ඉස්සෙල්ලාම ටුවර් එකක් වගේ තමයි ගියේ. නිකන් ගිහිල්ලා එන්න. ඒ ගිහිල්ලා ඉතින් බයර්ලා ඉතින් අර යාළුවොත් එක්කලා යනකොට යාළුවෝ දන්න කියන බයර්ලාට අපි ගල් පෙන්නනවා. එහෙම ටිකක් අඳුරගත්තා. අඳුරගෙන ගල් ටිකක් මේ ටික ටික ගුණ ගන්න පුරුදු වුණා. ඒ අභියෝගේ ජයගත්තා. ඔව් ඒ වගේ ඉතින් ගොඩක් එහෙම මේ ඊට පස්සේ රත්නපුරේ බටුගෙදර ඒ කාලේ ඇවිල්ලා ඉතින් බයර්ලා ගොඩක්. දැන් නම් ලංකාවට බයර්ලා කවුරුත් එන්නේ නැහැ. එන්නේ ඔක්කොම කොළඹට. කොළඹ තමයි ඉතින් සාමාන්‍යයෙන් දැනටත් එනවා ලොකු බයර්ලා. දැන් එයාලා ඉතින් අපි ගොඩක් කට්ටියගේ යාළුවා මාර්ගෙන් දන්නවා. ඒ ගිහිලා අඳුරගෙන ගල් ටිකක් විකුණ ගන්නවා. ලක්ෂිත මහත්මයා දැන් ගොඩක් වෙලාවට ව්‍යාපාරයක් කරද්දී අපේ උදව්වට බොහෝ පිරිසක් ඉන්නවා සමහර වෙලාවට. තනියම නැගී සිටියත් ඒක ටීම් වර්ක් එකක් බවට පත් වෙනවා. ඔබතුමාට කවුද උදව් කරපු කට්ටිය? ඇත්තටම ඉස්සෙල්ලාම මගේ ව්‍යාපාරයට උදව් කරේ තාත්තා. එයා තමයි ඉතින් මේ ව්‍යාපාරේ කරගෙන ගිහිලා අපිට පුරුදු කරේ. ඊට පස්සේ අපේ අයියලා දෙන්නෙක් හිටියා සෙල්ටන්ලාල් කියලා. එයාලා තමයි බර්න් පැත්ත හොඳටම කරේ. ඉතින් එයාලගේ මාර්ගෙන් තමයි ඒ ටික ගොඩාක් ඉගෙන ගත්තේ. ගොඩාක් තත්ත්වයට ආවේ එයාලගෙන්. ඊට පස්සේ ওই පැල්මොල්ලේ තිලක් ජේම්ස් මේ විනිල් ජේම්ස් එයාලා හැම මේ සෑහෙන උදව් කරනවා. දැනටමත් ඒ කට්ටිය තමයි ගොඩක් උදව් කරන්නේ. මූල්‍ය වශයෙන් හැම සාමාන්‍ය විනිල් ජේම්ස් මේ තිලක් ජේම්ස් ඇත්තටම ඕන වෙලාවක ඉතින් අපේ ගල් ටිකක් එහෙම අරගෙන අපිට මුදල් ටිකක් දෙනවා. මේ ලාල් ජේම්ස් කියලා ඉන්නවා හොඳ ව්‍යාපාරිකයෙක්. දැන් ලංකාවේ කියන්නේ ලංකාවේ නේ ලෝකෙම හොඳටම ජෙම් බර්න් කරන්නේ එයා තමයි. මේ එයා තමයි පිටරටවත් එයාගේ තාක්ෂණය තාම හොයාගෙන නැහැ කවුරුත්. එතකොට අපේ පුන්සිරි මහත්තයා රත්නපුර පුන්සිරි ජෙම්ස් එයාත් මේ ඒ වගේ බර්න් කරනවා. එයාත් හරි අපිට සෑහෙන උදව් කරනවා. රත්නපුරේ ගොඩක්ම කට්ටිය ඉතින් සෑහෙන උදව් කරනවා මේ ව්‍යාපාරය ගෙන යන්න. සාමාන්‍යයෙන් අපි ගල් ජෙම් වික්කහන් මාස 3-4 යනවා මුදල් එන්න. ඉතින් ඒ මුදල් එනකන් ඉඳ අපිට අමාරුයි. අපිට ඇත්තටම සෙලාම් බැංකුව එහෙම ඇත්තටම මේ වෙලාවේ මුදල් මේ ගනුදෙනු කරනකොට ඇත්තටම අපිට ලොකු මුදලක් ඒ කට්ටියකින් අපිට මේ ලබා දෙනවා. ඒ ජෙම් කාලේ එනකන් ලෝන් අනම් මේ හැම දෙයකම සෙලාම් බැංකුවෙන් සෑහෙන උදව් කරනවා. දැන් ලක්ෂිත මහත්මයා දැනට ඔබතුමා පතල් කරනවා. ඊට පස්සේ දැන් බයින් මැන්සලින් කරනවා. ඊට අමතරව ගෙවුඩ පුච්චනවා. දැන් මෙතනින් එහාට ඉස්සරහට මොනවද බලාපොරොත්තු? ලක්ෂිත ජේම්ස් කියන එක කොතනද ගෙනියන්න බලාගෙන ඉන්නේ? ඇත්තටම මේ මගේ බබාලා 3 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් ඕස්ට්‍රේලියාවේ. අනිත් එක්කෙනා දුව තාම ඉගෙන ගන්නවා. මේ පුතත් ජෙම් කරනවා. ඇත්තටම බලාපොරොත්තු ඉතින් රටේ ගොඩක් මේ අසරණ අයට උදව් කළා. සාමාන්‍ය පන්තල් විහාර ඒ වගේ දේවල් මේ වැඩි දියුණු වෙන්න උදව් කරන්නයි. ඇත්තටම ඔය තමන්ගේ ඥාතියෝ අර මේ ඉන්න ගොඩක් අසරණ වෙලා ඉන්න අයට
උදව් කරලා මේ ක්ෂේත්‍රයෙන් ඇත්තටම බලාපොරොත්තුව හැමෝටම මොකක් හරි පිහිටක් ලබා දෙන්න තමයි. දැන් මේ තරඟකාරී ශාස්ත්‍රයක් වන මැණික් ශාස්ත්‍රයට කවුරු හරි කෙනෙක් එන්න ඉන්නවා නම් අලුතෙන් තරුණ තරුණියන්ට මොන වගේ උපදේශයක්ද ඔබතුමාට දෙන්න පුළුවන් මේ ඉස්සරහට නව තාක්ෂණයේ දියුණුවත් එක්ක යද්දි? ඇත්තටම මේ ජෙම් මේක සෑහෙන හොඳ ව්‍යාපාරයක්. මේකෙන් මේ ලෝකේ හොඳම මේ ඉහළම තත්ත්වයට යන්න පුළුවන්. ඒ කියන්නේ ජෙම් මේක ඉගෙනගෙන මේක ඉගෙන ගන්න මේ සාමාන්‍යයෙන් දැන් නම් ඉතින් නවීන තාක්ෂණ ගොඩක් තියෙනවා. මේ ෆෝන් එකේ Facebook ඔක්කොම බැලුවාම ඇත්තටම සේරම මේක උගන්වනවා. ඒ කියන්නේ මේකේ මුල හැදෙන හැටි, ගල පිහිටන ආකාරය, මේකේ තියෙන අර කලර් එක අඳුරගන්න මේ හැමදේම දැන් තාක්ෂණයේ ඉස්සර වගේ නෙවෙයි ගොඩක්ම තාක්ෂණය හොඳටම වෙලා තියෙන්නේ. ඒක නිසා ගොඩාක් අය ඇත්තටම දෙමාපියන්ගෙන් මේ ගොඩක් අය මේ ෆීල්ඩ් එකට එනවා. මේ ඒ කට්ටිය ඉතින් ඇත්තටම ගොඩාක් දැනුමක් ලබාගෙන තමයි එන්නේ. දැන් ගොඩක්ම මේ දැන් ෆීල්ඩ් එකේ ඉන්නෙම මේ පොඩි සාමාන්‍ය ඉස්සර ලොකු මේ වයසක අවුරුදු 60 50 වගේ අය තමයි මුදාල්ලා. දැන් ඇත්තටම මේ ක්ෂේත්‍රයට ගොඩක් පොඩි අය ඇවිල්ලා මේ ඒ කට්ටිය දාන ඉන්නවා ඉහළම තත්ත්වෙට. ඒ කියන්නේ එයාලගේ නවීන තාක්ෂණය දාගෙන දැන් ජෙම් ෆීල්ඩ් එකේ දැන් ගල් බර්න් කරන ඒවා ඔක්කොම හොඳටම කරගෙන යනවා මේ ඒ කට්ටිය. ඉතින් මේකට එන අයට කිසිම ගැටලුවක් නැහැ. මේ ෆීල්ඩ් එකට දැන් ආපු ගමන් ඉස්සර වගේ නෙමෙයි මේ ගොඩාක් අඳුර ගන්න පුළුවන් ජෙම් ගැන. ඉතින් බොහොමත්ම ස්තුතියි ලක්ෂිත මහත්මයා අපිත් එක්ක සම්බන්ධ වුණාට අද දවසේදී අපි අද කතා කරේ විශේෂයෙන්ම මේ මැණික් ව්‍යාපාරය අපේ රට සුවිශේෂී විදේශ විනිමයක් අරගෙන යන මැණික් ව්‍යාපාරයේ ඉහළටම ගිය තවත් ව්‍යවසායකයෙක් එක්ක. ඉතින් අපි ලබන සතියේ සූදානම්ින් ඉන්නවා මේ වගේම තවත් ව්‍යවසායකයෙක් හොයාගෙන ඔබට තොරතුරු කියන්න. සෙලාන් බැංකුව සුහද හදක් ඇති දේශීය බැංකුව.